මාළු කුමරී සහ මුතු දෙපා. මගේ දුවේ පුතේ දැන් අපි සමුද්‍රයේ ඇතුළට යමු. සමුද්‍රයේ ඉන්න සුන්දර මාළු කුමරියක් ගැන අපි කතා කරමු. එයාට තිබුණේ ලොකු ආසාවක්. මොකද්ද දන්නවද ඒ? ගොඩබිමට ඇවිදින්න. මාළු කුමරිය හැමදාම හීන දැක්කේ ගොඩබිමට ගිහින් මිනිස්සු වගේ ඇවිදින්න. එයාට ඕන වුණා මුහුදු වෙරළේ වැලිපාරේ පය ගහලා බලන්න. ඒත් එයාට ඒක කරන්න බැරි වුණා. මොකද එයාට තිබුණේ මාළු වරල්නේ. ඉතින් දවසක් එයාට හමු වුණා නුවණක්කාර කැස්බෑවෙක්. කැස්බෑව ළඟට ආවා. කැස්බෑවගේ හැසිරීමෙන් පුංචි කුමරියට උදව්වක් ලැබෙන බවක් පෙනුණා. ගැඹුරු මුහුදේ සැඟවුණු මුතු දෙකක් ගැන මාළු කුමරිය දැනගත්තා. මාළු කුමරිය ඉක්මනින්ම කොරල්පර අතරේ හැංගිලා තිබුණු දිලිසෙන මුතු දෙක හොයාගත්තා. පුදුමයි. ඒ මුතු දෙක ස්පර්ශ කරද්දී එයාගේ වරල් අලංකාර මුතු කකුල් බවට පත් වුණා. දැන් එයාට පුළුවන් ගොඩ බිමට යන්න. අලුත් කකුල් දෙකෙන් එයා හිමින් වෙරළට ගියා. එයා වැලිපාරේ ඇවිද්දා. ලස්සන මල් දැක්කා. කුරුල්ලන්ගේ හඬ ඇහුණා. එයා හරිම සතුටු වුණා. ඒත් ඉර බහින්න ළඟ වුණාම මාළු කුමරිය ආපහු මුහුදට ගියා. එයාගේ මුතු කකුල් ආපහු මාළු වරල් බවට පත් වුණා. එයාට වැටහුණා ගොඩබිම කොච්චර ලස්සන වුණත් Tamanගේ සැබෑ නිවස මුහුද බව. එදා ඉඳන් මාළු කුමරිය මුහුදට තවත් ආදරය කළා. එයාට තේරුණා හැම තැනකම ලස්සනයි කියලා. ඒ වගේම අපේ ගෙදර තමයි අපිට වටිනාම තැන කියලා.